සිලි චුට්ටක් සිලි චුට්ටක් හත් වලාමි මේ බෑග් එකට මේගොල්ලන් දැන් සල්ලි අය කරන්න කියලා පාරිභෝගිකයන් කියනවා. දැන් මේවට ගෙනියන්න බඩු ගන්න මිනිස්සුලගේ සල්ලිකෝ දැන් මෙන්න පොල් ගෙඩිය මෙන්න ලුණු ගෙඩිය දැන් මේ පොල් ගෙඩිය මම මාතෘකා කරගත්තේ බන්දුල ගුණවර්ධනගේ පොල් ගෙඩිය. උගේ පොල් ගෙඩිය ඌ කෙරේ මොකක්ද පුළුවන් තරම් ජනතාවට පොල් පෙන්නලා දෙලෝ පොල් පෙන්නවා ඊළඟට මුන් ටික කරන්නේ මොකක්ද දැන් ලුණු පෙන්නලා ලුණු ගෙඩියේ සැරට නහයෙන් කහටෙන් ලේ දාන්න වැඩ කටයුතු කරනවා. මොකද මේක හරි සරයිනේ. දැන් මේ ලුණු ගෙඩිය කොහොමද යකෝ මනින්නේ ඈ තොපි වගේ જાතියක් කොහෙවත් මන්නම් දැකලා නැහැ. ලුණු ගෙඩියත් අර තියෙනවා යම් විදියට. ඒතර මේවා ගෙනියන්න බෑග් එකපයි. දැන් මේ සහල් මෙන්න බල සහල් මේ තියෙන සහල් මේ සහල් ටික දැන් මම මේ සහල් ගෙනාවේ මේ හාල් ඕම් බලන්නකො මේ හාල් ටික දැන් මේ හාල් ගත්තම තොපේ ඔලු ගෙඩිය උඩ දාගෙන මිනිස්සු මේ හාල් ටික අරන් යන්නේ ඈ එතකොට මේ මෙතෙක් කාලයක් පාරිභෝගිකයන් නොමිලේ ලබා දුන්නු සිලි බෑග් නැත්තම් බෑග් එක මේ වෙන විට ජනතාව බඩු ටිකක් ගන්න ගියාට පස්සේ ඒක රුපියල් 5ක් රුපියල් 3ක් අය කරනවා. එතකොට දැන් මේ බඩු ගන්නත් බෑග් වලට බඩු දාන්නත් මේ බඩු ලාභ වෙන්න එපයි. පුළුවන් තරම් ඉහිලට ගහලා තියෙනවා ටැක්ස් එකක්. අනේ මන් දන්නේ මේ වත්මන් රජය බලයට පත් කරේ ජනතාව සහනයක් බලාගෙන. අද ලුණු ගොවි ටික කෑකෝ ගහනවා තොපි වරයෝ ඊළඟට අපි ඡන්දේ දෙන්නම් කියලා. ඊළඟ ඡන්දේ දෙන්නේ නැහැ තොපිට. තොපි පරද්දලා මිසන් නිකන් ඉන්නේ නැහැ කියලා. දැන් ලුණු ගොවි ටික තබොත්තේ ගමෙන් පටන් ගත්තම අනුරාධපුර දිස්ත්‍රික්කේ ඒ වගේම දම්බුල්ල ආදී ගම්මාන වල දැන් ජනතාවට කාලා දැන් මුන්ට එපා වෙලා තියෙන්නේ. දැන් කාපු දේවල් වමාරන්න වෙලා තියෙන්නේ. දැන් ලුණු ටික පසුගිය රජවල කිසිම වෙලාවක ජනතාවට මෙපමණ හිංසාවක් පීඩාවක් කරේ නැහැ. ලුණු ටික අත්‍යවශ්‍ය වෙලාවට ගත්තා. ලුණු ටිකට අවශ්‍ය වෙලාවට සත්වසේ බෙදාහරියා. සත්වසේ අරගෙන අවශ්‍ය කරන මිල මුදල් දුන්නා. දැන් මේගොල්ලන් මොකද සත්වසත් කාලා ජනතාවත් කාලා දැන් ඊළඟට මොකද කරන්නේ ජනතාවගේ ලේ ටික ටික බොණ්ඩ ලැහැත්ලා ඉන්නේ. දැන් මේ බඩු ගන්නත් මිනිස්සු ළඟ සල්ලි තියෙන්න එපයි. මේ බඩු අරගෙන මේ බෑග් වලට දාගෙන යන්න සල්ලි තියෙන්න එපයි. කෝ සල්ලිත් පුළුවන් තරම් රීරි මාස කන්නම මූඩාගෙන කනවා. ඊළඟට මේ බෑග් මංකොල්ලය කාගේද මේ මංකොල්ලය සිදු වෙන්නේ? කවුද මේකේ මහමලකාරයා? කොහොමද මේක මෙතෙන්ට ආවේ කියන එක අපිට ප්‍රශ්නයක්. ඊළඟ ඒකාබද්ධ විපක්ෂය මේ වෙන විට රජයට පූර්ණ සහයෝගය දෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ රජයට පූර්ණ සහයෝගය දෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිද්ධ වෙන්න රනිල් වික්‍රමසිංහ මහතාෙන් පටන් ගත්ත මේ ඒකාබද්ධ විපක්ෂයේ අද වෙන විට සමගිය නැහැ. සමගි ජන බලවේග නැහැ. ඊළඟට අනිත් දේශපාලන පක්ෂ නැහැ. අපි නැහැ. ජනහිත පෙරමුණ නැහැ. ඉතින් මේ වගේ නැති පක්ෂයක කොහොමද මෙතෙන්ට යන්නේ? ඒකාබද්ධ විපක්ෂේ නම් සමගි ජන බලවේගයේ සියලු ජාතික හැම පක්ෂයක්ම මෙතෙන්ට ගෙනලා ජනහිත පෙරමුණ ආදී සියලු දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කළා ගෙන්නලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරමින් මේක සමගියෙන් ඒකාබද්ධ විපක්ෂයක් වෙන්න ඕනේ. ගම්මන් පිළට ඕන කරන්නේ තනි පක්ෂයක්. ඔහුට ඕන කරන්නේ මේ රටේ ජනතාව මුලා කරලා අර මතකනේ ඩීසල් ඒ වගේම ගෑස් බිල එනකම් මෙයා අමාත්‍ය ධූරේ ඉන්න කාලේ අපිට මොනවද කරේ? අන්තිමට ගෝඨා එළවෙනකන් මෙයා කටවහන් හිටියා. ඉතින් ඒකාබද්ධ විපක්ෂේ නම් හරියාකාරව දැක්මක් තියෙන්න ඕනේ. දැන් මේ ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට පූර්ණ සහයෝගය මේගොල්ලන් දෙනවා. ඒ නිසා කල්පනා කරගන්න අනුර කුමාර දිසානායක මහත්තයෝ කල්පනා කරගන්නකෝ පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්නකෝ.